ගොඩක් කාලෙකින් වුණත් අදත් මගේ YouTube channel එකට එකතු වෙනාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම බලාපොරොත්තු වෙනවා අද ඉඳලා ආයෙත් ඉස්සර වගේම එක දිගට වීඩියෝස් දාන්න. ඉතින් වැඩි කතා බහ ඕනේ නැහැ. අපි යමු අද මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් ආසයින මේ කාර් වලට කොල්ලෝ කිව්වොත් ඉතින් කාර් තමයි. ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි ඒකේ සයිලන්සරෙන් ගිනි පිට වෙනවා. එහෙම නැත්නම් බෑක් ෆයර් වෙනවා කියලා අපි හඳුන්වන්නේ. ආන් ඒක වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. ඉතින් මම කියනවා දිගටම රැඳිලා ඉන්න අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි වැඩි කතා නොකර යමු අපේ අලුත් වීඩියෝ එකට. සමහර වෙලාවට වේගයෙන් යන වාහනවල සයිලන්සරෙන් ගිනි පිට වෙනවා ඔයාලා දැකලා ඇති. මේ සංසිද්ධිය හඳුන්වන්නේ බෑක් ෆයර් කියලා. බෑක් ෆයර් එකක් කිව්ව ගමන් ගොඩක් අයට එන අදහස් තමයි ඒක රටේ ලැබෙන අමතර අංගයක් කියන එක. නමුත් ඇත්තරම් බෑක් ෆයර් එකක් තියෙන්නේ ටර්බෝ ආරෝපණයක් සහිත වාහනවල පවතින දුර්වලතාවයක් මගහරවා ගැනීමට භාවිතා කරන උපක්‍රමයකදී ඇතිවන අතුරු ඵලයක් ලෙසයි. බෑක් ෆයර් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ටර්බෝ ආරෝපකවල ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගමු. එන්ජිමක පවර් එක වැඩි කර ගැනීමට නම් ඒක කාලයකදී එන්ජිම තුළ දහනය වන ඉන්ධන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් එකවර දානය කිරීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ. එන්ජිමක ජවය වැඩි වෙන විට එය මිනිත්තුවකදී ඉහළ පහළ යන වාර ගණන, ඒ කියන්නේ RPM මගේ වැඩි අගයක් ගන්නවා. එන්ජිමේ RPM මගේ වැඩි වෙනකොට එන්ජිමේ වැල්ස් විවෘතව පවතින කාලය අඩු වෙනවා. එනම් එන්ජිම තුළට වාතය ලබා ගැනීමට පවතින කාල සීමාව නිසා එන්ජිම වෙත පැමිණෙන ඉන්ධන ප්‍රමාණයට සාපේක්ෂව වාත ප්‍රමාණය අඩු වීම හේතුවෙන් උපරිම ජවයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම අවාසිය මගහරවා ගැනීම සඳහා ටර්බෝ ආරෝපිත භාවිතා කරනු ලබනවා. ටර්බෝ ආරෝපකයක් මගින් සිදු කරන්නේ වායු ගෝලයේ පවතින වාතය ලබාගෙන සම්පීඩනය කර එන්ජිම වෙත ලබා දෙනවා. එමගින් ඉහත සඳහන් කළ ආකාරයටම කුඩා කාලයකදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් ධාවනය කර වැඩි ජවයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ටර්බෝ ආරෝපණය මගින් වාතයේ ක්ෂණිකව සම්පීඩනය ලක් කිරීම ස්ථිරභාගී ක්‍රියාවක් නිසා තාපගති විද්‍යාවේ පළමු නියමයට අනුව සම්පීඩන වාතයේ උෂ්ණත්වය වැඩි වෙනවා. පීඩනය වූ වාතයේ උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා ඉන්ටර්කූලර් නම් උපාංගයක් හරහා යවනු ලබනවා. වාතය සිසිල්වන විට එහි ඝනත්වය තවදුරටත් ඉහළ යාම වඩාත් යොග්‍ය වෙනවා. ටර්බෝ ආරෝපණය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබන්නේ එන්ජිමේ එක්සෝස් ගෑස් චාලක ශක්තිය උපයෝගී කරගනිමින්. ටර්බෝ වල ඇතිවන කාලපමාව ටර්බෝ ලැග් ටර්බෝ ආරෝපණය හොඳින් ක්‍රියාත්මක වීමට නම් එන්ජිම සැලකිය යුතු වේගයකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එයට හේතුව වන්නේ පිටාර වායුවේ පීඩනය ගැන එක්සෝස් ගෑස් ප්‍රෙෂර් එක සැලකියුල් ලෙස අගයක පැවතීමට අවශ්‍ය වීමයි. වාහනය සැලකිය යුතු වේගයකින් ගමන් කර මන්දනයකට ලක්වන විට ඉන්ධන දහනයේ ශීඝ්‍රතාව අඩු වෙන හින්දා පිටාර වායුවේ පීඩනය අඩු වෙනවා. එවිට ටර්බෝ ආරෝපණය භ්‍රමණය වන ශීඝ්‍රතාවත් අඩු වෙනවා. නැවත වාහන ත්වරණය කරන විට එන්ජිමේ දහන ශීඝ්‍රතාව වැඩි වෙලා පිටාර වායුවේ පීඩනය වැඩි වෙනවා. නමුත් මේ වැඩිවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වෙනවා. එම කාලය අතර තුරදී ටර්බෝ ආරෝපකයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. ඊට කාලපමාව කියන්නේ ටර්බෝ ලැග් එක ටර්බෝ ආරෝපකවල පවතින අඩුපාඩුව. මෙම අඩුපාඩුව වැඩි වශයෙන් බලපාන්නේ රේසින් කාර්වලට. ටර්බෝ කාලපමාව තුළදී බලාපොරොත්තු වන ප්‍රතිජාන ද්‍රව්‍ය නොලැබීමට හේතුවයි. මෙම අඩුපාඩුව මගහරවා ගැනීමට ඇන්ටි ලැග් ක්‍රමෝපෝය භාවිතා කරනවා. ඇන්ටි ලැග් උපක්‍රමයේදී සිදුවන්නේ එන්ජිම මන්දනය වන විට සංවේදකගෙන සෙන්සර් මගින් හඳුනාගෙන එම අවස්ථාවේදී එන්ජිම තුළට වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ඇතුළු කරනවා. එසේ වාතයට සාපේක්ෂව වැඩි ඉන්ධන අනුපාතයක් ඇතුළු වීම තුළින් ඇතුළු වන ඉන්ධන සියල්ල එන්ජිම තුළ දහනය වෙන්නේ නැතුව පිටාර වාත බඩේ කියන එක්සෝස් මේන් ෆෝල් තුළට ගමන් කරනවා. මේ දහනය වූ ඉන්ධන වලින් ඇතිවන වායු සමග මිශ්‍ර වෙනවා. පිටාර වාත බාඩය තුළ පවතින අධික උෂ්ණත්වය නිසා නොදැවුණු ඉන්ධන එම කොටස තුළදී දහනය වීම මගින් ටර්බෝ ආරෝපණය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගත හැකි වෙනවා. ඒ නිසා ටර්බෝ ආරෝපකයේ සිදුවන කාලපමාව අවම කරගත හැකිට පුළුවන්.
එනම් එන්ජිම අඩු RPM මගයක පැවතුනට ටර්බෝ ආරෝගය සැලකිලිමුතු RPM මගයක පවත්වා ගැනීමේ හැකියාවක් ලබාගන්න පුළුවන්. අපි කලින් විස්තර කරපු ආකාරයට එක්සෝස් මේන් ෆෝල් තුළදි දානය වන ඉන්ධන මගින් ඇතිකරන ගිනි ගැනීමේ සයිලන්සරය තුළින් හඬක් සහිතව පිටවීම මේ බැක්ෆය එකක් ලෙස හඳුන්වනවා. බැක්ෆය ඇතිවීම ඇන්ටිලැක් ක්‍රියාවලේ සිදුවන අතුරු ප්‍රතිඵලයක් බව වටහා ගන්න පුළුවන්. මෙවැනි උපාංග සහිත වාහනයක් මන්දනයට ලක්වන අවස්ථාවලදී බැක්ෆය ඇතිවේ. ඇතැම් අවස්ථාවල විනෝදාත්මක අරමුණින් බැක්ෆය ඇති කිරීමට සවසන ලබයි. ඒ සඳහා රතේ ත්වරක පැඩලේ ඇක්ස්ලේටරේ පාගමින් හා ලිහිල් කරමින් බැක්ෆය ලබා ගන්න පුළුවන්. ටර්බෝ ආරෝපයක් සහිත රේසින් කාර්වල නම් එන්ජිමේ RP මගේ අධික ලෙස ඉහළයාම් පාලනය කරගැනීම සඳහා රෙව්ලිමිට නම් විශේෂිත උපාංගයක් භාවිතා කරනවා. ඒදී සිදුවෙන්න මේ එන්ජිමේ RPM මගේ කිසියම් මගේකට ඉක්මවා යන්නේ නම් විවිධ ක්‍රම භාවිතා කරමින් එන්ජිමේ RPM මගේ කිසියම් නියතගයක පවත්වා ගන්න. මෙසේ RPM මගේ අඩු කිරීම එන්ජිමේ සංවේදකට දැනෙන්නේ එන්ජිම මන්දනය වන බවයි. එවිට පෙරදී විස්තර කළ ආකාරයටම වැඩිපුර ඉන්ධන ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් බැක්ෆය ඇතිවීමට පටන් ගන්න. මෙවැනි රුඩ